සුබ දවසක්. දෙසම සාදරයෙන් පිළිගන්නවා ඉලෙක්ට්‍රෝමේනියා YouTube channel එක වෙත. අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ පේන RTC module එක සම්බන්ධ. මේ RTC module එක වෙන්නේ DS3231 කියන module එක තමයි මේ තියෙන්නේ. RTC එකෙන් කියවෙන්නේ real time clock කියන එක. මේ RTC module එකෙන් කරගන්න පුළුවන් අපි වෙලාව සම්බන්ධව මොකක් හරි ක්‍රියාකාරකමක් කරනවා නම් මේ මොඩියුල් එක පාවිච්චි කරලා අපි වෙලාවත් සමග මොකක් හරි වැඩක් කර ගැනීමට හැකියාවක් තියෙනවා. අපි හිතමුකෝ යම්කිසි වෙලාවකදී අපිට බල්බ් එකක් හෝ වෙනත් මොකක් හරි දෙයක් ඔන් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට තව වෙලාවකදී තව ටාස්ක් එකක් කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපිට ඒ වගේ වෙලාවකදී මේ රියල් ටයිම් ක්ලොක් එක පාවිච්චි කරලා අපිට පුළුවන් Arduino board එකක් මගින් මේ රියල් ටයිම් මොඩියුල් එකේ වෙලාව රීඩ් කරගන්න. වෙලාව රීඩ් කරගෙන අපිට ඕන වැඩක් කරගැනීමේ හැකියාව මේ RTC මොඩියුල් එක මගින් කරගන්න පුළුවන්. මේක ඔයාලට බලාගන්න පුළුවන් RTC මොඩියුල් එකේ මෙතන බැටරි එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ බැටරි එක මගින් අපේ සිස්ටම් එක ඕෆ් වුණත් මේ බැටරිය මගින් ඒ වෙලාව ඒ විදිහටම රඳා පවත්වා ගැනීමේ හැකියාව මේ RTC මොඩියුල් එකට තියෙනවා. ඊළඟට මේ අපි බලමු මේ මොඩියුල් එකේ පින් සම්බන්ධව. මේ RTC මොඩියුල් එකක් මගින් අපි වැඩක් ගැනීමේදී අපිට අවශ්‍ය වෙන පින් හතරක් තියෙනවා. අපි බැලුවොත් එහෙම පළමුවෙන්ම තියෙනවා ground pin එක. ඊළඟට තියෙනවා VCC pin එක. VCC pin එකට 5 volt එකක් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා SDA pin එක. ඊළඟට CL pin එක තියෙනවා. ඒ pin හතර පාවිච්චි කරලා තමයි මේ real time clock එක Arduino board එකකට සම්බන්ධ කරගන්නේ. අපි දැන් බලමු මේ real time clock එක Arduino board එකක් සමග ඉන්ටර්ෆේස් කරගන්න ආකාරය. මම පළමුවෙන්ම ground pin එක Arduino board එකේ ground pin එකට සම්බන්ධ කරගන්නවා. ඊළඟට VCC pin එක සම්බන්ධ කරගන්නවා Arduino board එකේ 5 volt pin එකට. ඊළඟට Arduino board එක අපිට බලා ගන්න පුළුවන් මෙතන SCL pin එකයි SCA pin එකයි. ඒ pin එකට real time clock එකේ clock module එකේ pin දෙක ඒ පිළිවෙලටම සම්බන්ධ කරගන්නවා. SDA pin එකයි SCL pin එකයි අපි ඒ විදිහට සම්බන්ධ කරගෙන අපි දැන් බලමු මේ රියල් ටයිම් ක්ලොක් මොඩියුල් එකේ වෙලාව රීඩ් කරගන්න ආකාරය. අපි දැන් කෝඩ් එක ලියා ගන්න ආකාරය බලමු. මම පළමුවෙන්ම ඉන්ක්ලූඩ් කරගන්නවා ds3231.h කියන ලයිබ්‍රරි එක. මේ ලයිබ්‍රරි එක දාගන්න විදිහත් මම ඉස්සරහදී කියලා දෙනවා. ඊට පස්සේ SDA pin එකයි SCL pin එකයි ඉනිෂියලයිස් කර ගැනීම. ඊට පස්සේ ටයිම් එකට t කියන වේරියබල් එකක් හදාගෙන තියෙනවා මම. ඊළඟට අපි සීරියල් මොනිටර් එක ඇඩ් කරගෙන තියෙනවා. අපිට දාගන්න පුළුවන් දවස සන්ඩේ මන්ඩේ විදියට. ඊට පස්සේ අපි ඩේට් එක දාගන්නවා. ඊට පස්සේ අපි ටයිම් එක දාගන්නවා මෙතන. ඊට පස්සේ සීරියල් ප්‍රින්ට් එකක් දානවා අපි ටයිම් එකට. ඊට පස්සේ දවස සඳහා සීරියල් ප්‍රින්ට් එකක් මම ලියා ගන්නවා මෙතනින්. ඊළඟට අපි දාගන්නවා ටයිම් එක සඳහා සීරියල් ප්‍රින්ට් එකක්.
මේ මොඩියුල් එකේ විශේෂත්වයක් විදිහට ගත්තාම මේ මොඩියුල් එකෙන් ටෙම්පරේචර් එකත් අපිට බලා ගන්න පුළුවන්. ටෙම්පරේචර් එක බලා ගන්න පුළුවන් විදිහට අපි ටෙම්ප් කියලා දාගමු. හරි මම දැන් ඩිලේ එකක් දාගන්නවා. හරි අපි දැන් බලමු ES3231 කියන ලයිබ්‍රරි එක Arduino IDE එකට ඉන්ස්ටෝල් කරගන්න ආකාරය. අපි මේ විදිහට බ්‍රවුසර් එකක් ඕපන් කරගමු. මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දීලා තියෙනවා. ඒ ලින්ක් එක මගෙන් ගිහලා මේ ලයිබ්‍රරි එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් ES3231 කියන මේ zip file එකක් තියෙනවා. ඒක අපිට ක්ලික් කරගන්න පුළුවන්. ක්ලික් කරගනින් ඔයාලට බලා ගන්න පුළුවන් එතන ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඊළඟට අපි බලමු අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත ලයිබ්‍රරි එක මෙතෙන්ද ඉන්ක්ලූඩ් කරගන්නේ කොහොමද කියලා. RTC එක සෙට් කරන්න ඕන අපි දැන් තියෙන වෙලාවත් සමග. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් තියෙන වෙලාවයි ඩේට් එකයි ටයිම් එකයි ඒ ඔක්කොම මෙතන අපේ කෝඩ් එක ඇතුළත් කරන්න ඕනේ. අපි මෙතනින් කරන්නේ මේ RTC මොඩියුල් එකට රියල් ටයිම් වෙලාව ඇතුළත් කරන එක. 24 hours වලින් තමයි මේක වෙලාව දාගන්න ඕන අපි. හරි දැන් අපි කෝඩ් එක අප්ලෝඩ් කරලා බලමු. සීරියල් මොඩ් එකේ අපිට මොන විදිහටද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි අප්ලෝඩ් වුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සීරියල් මොඩ් එකේ තප්පරෙන් තප්පරේ ඉන්ක්‍රීස් වෙනවා. අපිට මේක බලා ගන්න පහසු වෙන විදිහට ලයින් බයි ලයින් බලා ගන්න පුළුවන් විදිහට අපි හදාගමු. එතන ln print ln කියන එක අපි හදාගමු. දැන් අපි කෝඩ් එක අප්ලෝඩ් කරලා බලමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ date එක time එක day එකයි temperature කියන හතර පිළිවෙල බලා ගන්න පුළුවන්.